හෙටවක්කත් උදේ පාන්දරින් නැගිටලා ඉස්කෝලේ යන්න ඕනේ. අම්මෝ අදවක්කත් වේලාස්සේ නැගිට්ටු නැති යාන්තා. දැන් ඉතින් ඇද ගන්නත් එපැයි. යන්කෝ. මෙතනට ආව කියලා මොනා කරන්නද? ආව කියලා මොන හොද නෙමෙයි. කම්මැලිකම යන්නත් එක ඩාන්ස් එකක් දැම්මම හරි වගේ. నువ్వు కావాలయ్యా నువ్వు కావాలయ్యా రా 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 నువ్వు కావాలయ్యా నువ్వు కావాలయ్యా రా 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 දැන් ගිහිල්ලා ඇදගමු එහෙනම්. ඇදගෙනත් ඉවරයි. තාත්තේ මොකද බං? ඔබ ඇදගෙන ඉවරද? වරේ මම ඔෆිස් එකට යනකම් බෝදා යන්න. හරි එහෙනම් යමු. මදයි සපාන් එකේ කාර් එකේ ඉන්න හිටියා. අපේ තාත්තගේ මලකට බඩ කඩਿੱත් ඉඳ තමයි මේ සේරම. දැන් මොනා කරන්නද ඉතින්? පයින් යනවා. අම්මට හුඩු කට්ටිය මොරසන් කියන්නේ ගිහිල්ලා වගේ. පිනත් නම් පෙන්නේ නෑ. මම අද ගොඩ. චුට්ටා තෝ මට දැකෝ පිනා කිව්වේ පළේ ගිහලා ඔෆිස් එකට ඉතිපිය. තෝගේ අද තොපේ මහවුන්ටත් එක්කම කියලා දෙන්නම් මම. සර් කොහෙද හිටියේ? පළේ ගිහලා ඉතිපිය තොටලා. අයියෝ පිනා ඉන්නව දැක්කේ නෑනේ. අද නම් ඉවරයි. ගෙදරට ගියයි දන්නේ නෑ. මේ ඉන්නේ තෝ ඔක්කොම කයින් කියපිය අදයි පරක් වෙලාවේ කියලා. අම්මට උඩ දැන් මොකද්ද කියන්නේ? මොකක් හරි බොරුවක් ගහන්න ඕන. මොකද ඒකෝ සරසර ගන්නේ? තෝ සර්ගේ සම්මානයක් ගන්න දෙන්නේ? කියපන්ටක් ගාලා. මාර වැඩි කියන්නේ සර් මම අද පයින් එදි රුපියල් 5000ක් බිම වැටිලා. ඇයි තෝගේද රුපියල් 5000? අයියෝ නෑ සර්. එහෙනම් එතනේ මාම කෙනෙක් රුපියල් 5000 හොය හිටියේ. එතකොට තවත් දැන් ඒ රුපියල් 5000 හෙව්වද කියපන්කෝ. හච්චෝ මොකද යකෝ? හිහිහි සෝරි සර්. හරි දැන් කියපන් කීයකට එක. මට රුපියල් 5000 හොයන්න ඕන උනේ නෑ. මොකද මං දැක්ක එක තියෙන තැන. තෝ ඒක දැක්කම තෝ දීලා නැත පොල් ගෑවද කියපන්කෝ මට. අයියෝ නෑ සර්. එහෙනම් කියපන්කෝ තෝම. ඒක මට එවලි දීලා ඉන්න විදියක් තිබ්බේ නෑ සර්. ඇයි සර් මම මෙහෙම කිව්වට ගණන් ගන්න එපා. මං ඒකේ වෙලේ පාගන් හිටියේ. යකෝ තෝ කන පළයන් නැති මගේ දරන්න ඕනේ.